වැඩ තහනමට ලක් වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමටද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බවද වාර්තා වනවා. විවිධ චෝදනාවලට ලක් වූ විනිසුරුවරුන්ගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවරගෙන තිබුණා. ඒ අනුව එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදු කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබුණා. එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වී තිබුණා. එහිදී එම කමිටුව විසින් තීරණය කර ඇත්තේ වැඩ තහනමට ලක් වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේදී වෘත්තීය දීමනා, පුද්ගලික දීමනා, ජීවන වියදම් දීමනා සහ භාෂා දීමනා පමණක් අදාළ කරගත යුතු බවයි. දුරකථන දීමනා, වාහන දීමනා, රියදුරු දීමනා, පොත් දීමනා, ගෙවල් කුලී දීමනා, අභියාචනා දීමනාව සහ ඉන්ධන දීමනාව අදාළ විනිසුරුවරුන්ට නොගිවිය යුතු බවට විගණන හා කළමනාකරණ කමිටුව විසින් තීරණය කර තිබෙනවා. එම තීරණයට අනුව වැඩ තහනම් කළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් අඩ වැටුප් ගෙවීම සමග ගෙවිය යුතු දීමනා පිළිබඳව වන චක්‍රලේඛය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බවද තොරතුරු වාර්තා වනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.